හරි අපි ඊළඟට බලමු 16 වෙනි ගාන 2025 පියෝ දෙවරේ 16 සරල රේඛාව සහ වෘත්තය සම්බන්ධ ගැටලුව තියෙන්නේ. අපි බලමු ඒකේ මොකක්ද තියෙන්නේ කියලා. O මූල ලක්ෂයද A 1,2 හා B පහ බෙදීම් 2 පහ බෙදීම් 4 යයිද ගනිමු. AOB හා OAB කෝණවල කෝණ සමච්ඡේදක වල සමීකරණ සොයා මෙම කෝණ සමච්ඡේදක D ලක්ෂයේදී ඡේදනය වන බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. අපි ඒ ටික ඉස්සර කරලා දෙමු. එහෙනම් අපි මේක සටහනක් ඇඳගමු. මෙහෙම 16 ගාන අක්ෂය y අක්ෂය බිඳුව. මෙතන තියෙනවා 1,2. එහෙනම් 1 මෙතන අපි 2 මේ හරිය ගත්තොත් 1,2 කියන්නේ මෙන්න මේ හරියේ තියෙනවා A කියලා ලක්ෂයක්. ඊළඟට B කියලා ලක්ෂයක් තියෙනවා පහ බෙදීම 2යි. එතකොට පහ බෙදීම 2 කියන්නේ අපි මේ හරිය ගමු. පහ බෙදීම 4යි. එහෙනම් ඒක අපි මේ හරිය වගේ ගමු. එතකොට පහ බෙදීම 4. එතන තියෙනවා B කියලා ලක්ෂය. දැන් මේකේ කියනවා AOB හා OAB. එහෙනම් AOB මේක. OAB එහෙමද බලන්න මේ කෝණ. මෙන්න මේ කෝණ වල කෝණ සමච්ඡේදක වල සමීකරණ සොයා මෙම කෝණ සමච්ඡේදක D ලක්ෂයේදී ඡේදනය වෙන බව. එහෙනම් මේකේ කෝණ සමච්ඡේදකයයි මේකයි හෙව්වහම නෙමෙයි මෙන්න මේ ඡේදන වන තැන තමයි D කියලා කියන්නේ. D වල කණ්ඩායම් හොයන්න කියලා දීලා දිනවා පහ බෙදීම 4යි පහ බෙදීම 4යි කියලා පෙන්වන්න කියලා. හරි. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලමු මේක කොහොමද කෝණ සමච්ඡේදක හොයාගන්නේ කියලා. එහෙනම් මම මේක හොයන්නම් BOA. එහෙම නැත්නම් AOB කෝණේ කෝණ සමච්ඡේදකය. කෝණයේ සමච්ඡේදකය. අපිට ගන්න පුළුවන් මේ සමීකරණ හොයාගත්තට පස්සේ. එහෙනම් අපි OA සහ OB හොයාගන්න එක ගැන බලමු. එහෙනම් මම මෙතනින් කියලා පෙන්නන OA රේඛාව කොහොමද හොයන්නේ කියලා. කොහොමද හොයන්නේ? මේකේ කණ්ඩායක දන්නවා ලක්ෂයක් බිම මූල ලක්ෂය හරහා යනවා කියලා දන්නවා. එහෙනම් y සමාන mx ධන c ආකාරයට ලිව්වොත් y සමානයි m අනුක්‍රමණය කියන්නේ 2 බෙදීම 1 2යි x. එහෙනම් ඕක තමයි OA රේඛාව. ඒ වගේම OB රේඛාව ගත්තොත් අපිට ඒක ලියන්නත් පුළුවන්. ඒකත් මූල ලක්ෂය හරහා යනවා y සමාන mx ධන ආකාරයෙන් ගත්තොත් y සමානයි අනුක්‍රමණය වෙන්න ඕන මේක බෙදීම මේක. එවනම් 5 බෙදීම 4 බෙදීම 5 බෙදීම 1 කියලා කියන්නේ එතකොට අපිට එනවා 1ට 2යි කියලා. පාරයක් x. එහෙනම් ඔන්න OA සහ OB කියන රේඛා දෙකේ සමීකරණ දෙක හොයාගත්තා. එකක් y සමානයි 2x කියලා එනවා. අනිත් එක එනවා y සමානයි x බෙදීම 2යි කියලා. හරි. දැන් එහෙනම් අපි මෙතන මේ කෝණයේ සමච්ඡේදයක හොයනකොට මොකද කරන්න ඕනේ? මේ රේඛා දෙක භාවිත කරන්න ඕනේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන්. මේක තව විදිහකට ලිව්වොත් 2y ඍණ x සමානයි 0යි. මේක තව විදිහකට ලිව්වොත් අපිට y ඍණ 2x සමානයි 0යි. ඒතර කෝණ සමච්ඡේදක ලියන්න ලේසි සූත්‍රයට අනුව ලියමු. එහෙනම් කොහොමද ලියන්නේ? y ඍණ 2x බෙදීම මේකේ වර්ගය ධන මේකේ වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝ ඍණ 2y ඍණ x ඊළඟ දෙකේ වර්ගය ධන එකේ වර්ගයේ වර්ගමූලය. මේක කැපිලා යනවා. එතකොට මේකේ ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව කියන එකට උත්තර දෙකක් එනවා. y මෙන්න මෙහෙම එනවා ධන අවස්ථාව ගත්තොත් 2y ඍණ x කියලා. එතෙන්දී අපිට එනවා උත්තරයක්. මේ ඔක්කොම එක පැත්තට ගත්තාම එනවා 3y ධන x සමානයි 0. අනිත් එක තමයි ඍණ අවස්ථාව ගත්තාම එනවා එකක් y ඍණ 2x සමානයි ඍණ අවස්ථාව ගත්තාම ඍණ 2y ධන x කියලා. එහෙනම් ඔක්කොම එහා පැත්තට ගත්තාම එනවා 3y ඍණ 3x. එහෙනම් y ඍණ x සමානයි 0යි කියලා එනවා. තුනේ ලක්ම කැපිලා යනවනේ. එහෙනම් ඔන්න ඔය විදිහට උත්තර දෙකක් එනවා. දැන් අපිට ඕන වෙන්නේ මෙන්න මේ රේඛාව. මේ රේඛාවේ අනුක්‍රමණීය ධන කියලා අපිට පේනවා. එහෙමනම් අනුක්‍රමණීය ධනවන රේඛාව තමයි AOB කෝණේ සමච්ඡේදක වෙන්නේ. එහෙමනම් මේක තමයි අනුක්‍රමණීය ධන වෙන එක මේක ඍණ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා AOB කෝණේ සමච්ඡේදකය වෙන්නේ y සමානයි x කියන එක. මොකද හේතුව ඕනනම් අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය ධන විය යුතු නිසා. හරි. ඒක හොයලා ඉවරයි. ඒ විදිහට කියලා දෙනවා OAB කෝණය. එහෙනම් මේක OAB. එහෙනම් මේ රේඛා දෙක ඕන. මේක දැන් හොයලා තියෙනවා ABත් ඕන. එහෙනම් මම AB කියන එකත් හොයන එක මෙතෙන්දී බලමු. AB රේඛාව
අපිට ඒක ලියන්න පුළුවන්. ලක්ෂ දෙකක් දන්නවා නම් රේඛාව කොහොමද ලියන්නේ? y ඍණ අපි මේ ලක්ෂය පාවිච්චි කරලා ගත්තොත් 2 සමානයි අනුක්‍රමණීය වාරයක් x ඍණ 1. එහෙනම් මේකේ අනුක්‍රමණය අපිට ලියන්න පුළුවන් මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා. කොහොමද ලියන්නේ? y කණ්ඩායම් වල වෙනස බෙදීම. එහෙනම් 2 ඍණ 5 බෙදීම 4 බෙදීම 1 ඍණ 5 බෙදීම 2. එහෙනම් ඔන්න ඔක සුළු කරපුවාම අපිට AB රේඛාව වෙනවා. එහෙනම් අපි බලමු සුළු කළා මොකක්ද දෙන්නේ කියලා. මෙතනින් පොදු හරය ගත්තාම 4 වල 2 8යි 8න් 5ක් 3යි 3 බෙදීම 4ක් එනවා. ඊට පස්සේ මෙතනින් දෙකක් කැපිලා යනවා. එහෙනම් 2කින් 5ක් ඍණ 3යි x ඍණ 1යි. ඔහොම එනවා. දැන් එහෙමනම් මෙතනින් 3ට 3ක් කැපෙනවා. ඍණ 4 එනවා. ඍණ 4න් අපි මේ පැත්ත වැඩි කරමු. එතකොට ඍණ 4y ධන 8 සමානයි x ඍණ 1යි කියලා එනවා. එහෙනම් අපිට රේඛාවක් එනවා 4y ධන x ඍණ 9 සමානයි 0යි කියලා. දැන් ඕක තමයි AB රේඛාවේ සමීකරණය වෙන්නේ. දෙක ඔය විදිහට අපිට ගන්න පුළුවන් සමීකරණය මේක. හරි බලමු ඊළඟ කොටස. හරි. මෙතන සුළු කිරීම පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒක වෙනස් කරමු. මෙතන බෙදීම 2යි මෙතන තව දෙකේ ඉලක්කමක් එනවා. ඒ හින්දා මෙතන 2යි ඊළඟ මේක කැපිලා ගියපුවා මෙතන 2ක් එනවා. අපි මේක පොඩ්ඩක් වෙනස් කරගමු. 2කින් හරස් ගුණය දානවා. 2y මෙතන ඍණ ලකුණත් එක්කම ඍණ 2y ධන 4යි සමානයි x ඍණ 1 කියලා එනවා. එහෙනම් ඔක්කොම එක පැත්තට ගත්තාම එනවා 2y ධන x ඍණ 5 සමානයි 0යි කියලා. එහෙනම් මේ ඇවිල්ලා තියෙන අපිට AB රේඛාවේ සමීකරණය. අපි එහෙනම් බලමු මේ කෝණයේ OAB කෝණයේ සමච්ඡේදකය කොහොමද හොයන්නේ කියලා. හරි. OAB කෝණයේ සමච්ඡේදකය. OAB කෝණයේ සමච්ඡේදකය. එහෙනම් ඒක හොයන්න අපි පාවිච්චි කරන්න ඕනේ මේ රේඛාවයි මේකයි. ඒතර OA කියන රේඛාවේ සමීකරණය තියෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් y ඍණ 2x බෙදීම 1 වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝ ඍණ මේක සමීකරණේ 2y ධන x ඍණ 5 2 වර්ගයේ ධන 1 වර්ගයේ වර්ගමූලය. මේ දෙක කැපිලා යනවා. ධන ඍණ අවස්ථාව ගන්න පුළුවන් වෙන වෙනම. එහෙනම් ධන අවස්ථාව ගත්තොත් එනවා y ඍණ 2x සමානයි 2y ධන x ඍණ 5 කියලා. එහෙනම් ඒක සුළු කරපුවාම එනවා ඔක්කොම අපතේ කරගෙන y ධන 3x ඍණ 5 සමානයි 0යි කියලා. ඍණ අවස්ථාව ගත්තොත් එනවා y ඍණ 2x සමානයි ඍණ 2y ඍණ x ධන 5 කියන එකෙන් අපිට ලැබෙනවා ඔක්කොම එක පැත්තට ගත්තොත් 3y මෙතන x එනවා මෙතන ඍණ 5 එනවා සමානයි 0යි කියලා. ඒකෙත් එහෙනම් අපිට පේනවා මේකේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕන. මේ AD කියන රේඛාව. එහෙනම් අපිට සමච්ඡේදකේ OAB කෝණයේ සමච්ඡේදකයේ අනුක්‍රමණය ඍණ බැවින් මෙතන අපි ඍණ අනුක්‍රමණයක් තියෙන එක තමයි තෝරගන්න ඕන. ඒක තමයි මේක. එහෙනම් ඍණ බැවින් අවශ්‍ය රේඛාවේ සමීකරණය. ගන්න පුළුවන් y ධන 3x ඍණ 5 සමානයි 0යි කියලා. එහෙනම් ඔන්න ඒකේ කෝණයේ සමච්ඡේදකයත් හරි. ඒතර අපිට ලැබෙනවා y ධන 3x ඍණ 5 සමානයි 0යි කියලා. හරි. ඊට පස්සේ කියනවා මේ සමච්ඡේදක දෙක D කියන ලක්ෂයේදී ඡේදන වෙනවා D ලක්ෂයේ කණ්ඩායම් හොයන්න. එහෙනම් මම මේ අදලා තියෙනවා D කියන ලක්ෂයෙන් ඡේදනවා D ලක්ෂය හොයන්න දෙන්න. එහෙනම් අපි D ලක්ෂය කොහොමද හොයාගන්නේ? මේ රේඛා දෙක විසඳපුවාම හරි. එහෙනම් අපි මේ දෙක විසඳලා කොහොමද හොයාගන්නේ කියලා බලමු. එතකොට එක රේඛාවක් මෙතන දැන් තියෙනවා. එහෙනම් ඉතින් සුළු කිරීම කරලා හදලා පෙන්නන්න. එහෙනම් විසඳන්න ඕන මොකද්ද? D ලක්ෂය හොයන්න. මෙහෙම. D ලක්ෂය සෙවීම. මොකද ඒක සමීකරණය තමයි y ධන 3x ඍණ 5 සමානයි 0 කියලා කියන්නේ. හරි. මේක එක කියලා ගමු. ඊළඟ එක තමයි මෙන්න මේ රේඛාව. ඒක අපිට කලින් ආවා y සමානයි x කියලා. y සමානයි x කියන එක. එහෙනම් මේ දෙක තමයි විසඳන්න ඕන. එතකොට එනවා D ලක්ෂය කණ්ඩායම. එහෙනම් y සමානයි x නම් මේ y තියෙන තැනටත් x දැම්මොත් 4x සමානයි 5යි. කහ දෙකෙන් එනවා x සමානයි එතකොට 5 බෙදීම 4යි. y සමාන x ඉඳලා y 5 බෙදීම 4යි. එහෙනම් D ලක්ෂය ලියන්න පුළුවන් කොහොමද?
පහ බෙදීම 4 පහ බෙදීම 4 කියලා. එහෙනම් ඔන්න ඒ කොටසත් අර D ලක්ෂයේ ඡේදනය වන බව පෙන්නලා ඒකේ කණ්ඩායම් හොයන්න තියෙනවා. එහෙනම් D ලක්ෂය සඳහා උත්තරය අදාළ එක ආවා. ඊට පස්සේ අපි බලමු මෙහෙම කියනවා D සිට OA රේඛාවට ලම්බ දුර සොයන්න. එහෙනම් D ඉඳලා OA රේඛාව කියන්නේ මේක. මෙතන ඉඳලා මෙහෙම ලම්බකයක් ඇන්දොත් මෙන්න මේ ලම්බක දුර හොයන්න කියලා කියනවා. ඒකට අපිට කෙලින්ම තීර පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද ගන්න කියන එක බලමු අපි. එහෙනම් OA ට D සිට ලම්බ දුර මොකද වෙන්නේ සමානයි මේ රේඛාව පාවිච්චි කරලා ගන්න පුළුවන් ලක්ෂය දන්නවා. එහෙනම් OA කියන රේඛාව කලින් හොයාගෙන තියෙනවා. OA කියන රේඛාවට ඇවිල්ලා තියෙන y ඍණ 2x සමානයි බිඳුව කියන. එහෙනම් අපි රේඛාවට ලක්ෂ්‍ය ආදේශ කළා. y ඍණ 2x කියන එක. ඒතර y කියන එකට මේ කියයි පහ බෙදීම 4යි මේක කණ්ඩාංග. එහෙනම් පහ බෙදීම 4 ඍණ 2යි පහ බෙදීම 4. මාපාංකය බෙදීම මෙතන එකේ වර්ගය දන දෙකේ වර්ගයේ වර්ගමූලය. මොකද y ඍණ 2x කියවල සංගුරු දෙක වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න. එතන පහ බෙදීම 4 දෙකක් තියෙනවා. එහෙනම් පහ බෙදීම 4යි බෙදීම මේක සුරු කරොත් 2 2 4යි 4 1යි 5යි 5ේ වර්ගමූලය. එහෙමනම් මෙතන උඩ මෙහෙම ලියන්න පුළුවන්. උත්තරේ මූල පහෙන් බෙදලා මූල පහ බෙදීම 4යි කියලා. ඔන්න ලම්බක දුර සඳහා උත්තරයක් එනවා මූල පහ බෙදීම 4යි කියලා. එහෙනම් ඒකේ ලම්බක දුර හරි. එහෙනම් ඊළඟට කියනවා අපිට OAB ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ කරන C1 වෘත්තයේ සමීකරණ ලියා දක්වන්න. එහෙනම් මේ බලන්න. මේ ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ කරන C1 වෘත්තයේ සමීකරණය. ඒතර ඒ අදාළ වෘත්තය තමයි මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේක කේන්ද්‍රය කරගෙන මෙහෙම යන වෘත්තය. එතකොට මොකක්ද මේ වෘත්තය C1 කියන එක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ C1 කියන වෘත්තය තව විදිහකින් කිව්වොත් කේන්ද්‍රය D වන මේ ලම්බක දුර අරය වන වෘත්තය තමයි OAB ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ කරන වෘත්තය කියලා කියන්නේ. එහෙනම් ඒක අපිට හොයන්න පුළුවන්. දැන් D ලක්ෂයක් දන්නවා, අරයක් දන්නවා. අදාළ වෘත්තය. එහෙනම් එනම් අපිට ලේසියෙන් ලියන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම ලියමු. C1 වෘත්තය යනු කේන්ද්‍රය D හා අරය මූල පහ බෙදීම 4 වන වෘත්තයයි. එහෙනම් කොහොමද වෘත්තයේ සමීකරණ ලියන්නේ ලිව්වොත් x ඍණ d වල කණ්ඩාංග පහ බෙදීම 4 කියලා දීලා තිබ්බා. එහෙනම් පහ බෙදීම 4 වර්ගය ධන y ඍණ පහ බෙදීම 4 වර්ගය සමානයි මූල පහ බෙදීම 4 වර්ගය. එතකොට පහ බෙදීම 16යි කියලා ලැබෙනවා. එහෙනම් අපි දැන් මේක සුළු කරමු. මොකක්ද වෙන්නේ කියලා බලන්න x වර්ගය එනවා. ඊළඟට මේක දෙගුණයක් එනවා. එතකොට 5යි x බෙදීම 2 එනවා. මෙතන 25 බෙදීම 16ක් එනවා. මෙතන එනවා y වර්ගය ඍණ 5යි y බෙදීම 2 ධන 25 බෙදීම 16යි. මේකත් අපි මෙහෙට ගමු 5 බෙදීම 16යි කියලා සමානයි බිඳුව. එහෙනම් පිළිවෙල පද ටික ලියුවාම x වර්ගය ධන y වර්ගය ඊට මේ පදේ අපි ලියමු 5යි x බෙදීම 2 ඊළඟට අපි මේක ලියමු 5යි y බෙදීම 2 ඊළඟට මේ නියත එක සුරු කළා දාමු. එතන 25 බෙදීම 16 2ක් 25 බෙදීම 50 බෙදීම 16ක් වෙනවා. 50 බෙදීම 16න් 5 බෙදීම 16ක් අඩු කරපුවාම 45 බෙදීම 16යි කියලා එනවා. එහෙනම් මෙන්න මේක තමයි C1 කියන වෘත්තයේ සමීකරණය වෙන්නේ. එහෙනම් එන C1 කියන වෘත්තයේ සමීකරණයත් හරි. ඊට පස්සේ කියනවා C1 වෘත්තය මේ C1 කියන වෘත්තය OA හා AB ස්පර්ශ කරන මේ OA හා AB ස්පර්ශ කරන ලක්ෂ පිළිවෙලෙන් E හා F යයි ගන්න. එහෙනම් මෙතන E මේකේ ඊළඟ කියනවා AEF ලක්ෂ හරහා යන C2 AEF එහෙනම් මෙන්න මෙහෙම යන වෘත්තය. මේ ලක්ෂය හරහා යන්නත් ඕන, මේක හරහා යන්නත් ඕන, මේක හරහා යන්නත් ඕන. ඒ හරහා යන වෘත්තය C2ලු. C2ගේ උත්තරේ දීලා තියෙනවා බව පෙන්නන්න කියලා. එහෙනම් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මේ විදිහට යන වෘත්තය. මේක තමයි එතකොට C2 කියලා කියන්නේ. දැන් අපි බලමු C2 කියන වෘත්තයේ සමීකරණය කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ ස්පර්ශ වෙන ලක්ෂ දෙක තමයි EF කියන්නේ. එතකොට අපි මේ ඒකත් දන්නවා. එතකොට මේ ලක්ෂය කියන එකත් දන්නවා. එතකොට ඇත්තටම මේ EF කියන ලක්ෂ දෙක යාකල රේඛාවක් හඳුනොත් ඒ රේඛාව C1 කියන වෘත්තයේ ඒ ලක්ෂයට අනුරූප ස්පර්ශ ජායයි.
එහෙනම් ස්පර්ශ ජාය සමීකරණ හොයාගත්තාම අපිට වෘත්තයේ සමීකරණ හොයාගන්න ලේසියි. එහෙනම් අපි දැන් හදාගෙන යමු. ඊයේ වෘත්තයේ සමීකරණ මම දැනට තියන්නම්. අපි එහෙනම් ඉස්සලාම EF ව්‍යාකරණ රේඛාවේ සමීකරණ හොයමු. එහෙනම් EF රේඛාවේ සමීකරණය යනු C1 සමානයි බිඳුව වෘත්තයට A සිට එඳි ස්පර්ශ ජායයි. ඒ හින්දා අපිට EF කියන එක මෙහෙම ලියන්න පුළුවන්. අදාළ වෘත්තයේ සමීකරණය තියෙනවා. ඒතර x බා ධන y බා ඒ විදිහට ලියන එක. එහෙනම් මෙතන A කියන ලක්ෂයේ කණ්ඩාංග 1යි 2යි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් 1x ධන 2y ඍණ පහ බෙදීම 4යි x ධන 1 ඍණ පහ බෙදීම 4යි y ධන 2 ධන 45 බෙදීම 16 සමානයි බිඳුව. එහෙනම් මේක සුළු කරපුවම මොකක්ද වෙන්නේ කියලා බලන්න. x ධන 2y මෙතන එනවා 5යි x බෙදීම 5යි x ධන 1 බෙදීම 4 ඒ විදිහට එනවා. අපිට මේක ලේසි ඔක්කොම 16න් වැඩි කරගන්න. එතකොට මේ බෙදීම් පද නැහැ 16න් වැඩි කරගපුවම මෙහෙම එනවා 16 x ධන 32y ඍණ 20යි x ඍණ 20 16න් වැඩි කරා මෙතන 4ක් කියලා 4ක් වෙනවා 4 ට 5 20යි. එතකොට ඍණ 20යි y 4 ට 5 20යි 20 වරක් 2 40යි ධන 45 සමානයි බිඳුවයි කියලා. එහෙනම් x පද එකතු කරොත් මෙතන 4යි x එනවා. y ඒව ගත්තාම ධන 12යි y එනවා. ඊළඟට ඉලක්කම් ටික 40යි මෙතන 60යි 60න් 45 කියපුවම ඍණ 15ක් කියලා එනවා සමානයි බිඳුව. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 12යි y ඍණ 4යි x ඍණ 15 සමානයි බිඳුව කියලා. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අදාළ මේ ස්පර්ශ ජායේ සමීකරණය. එහෙම නැත්නම් EF කියන රේඛාවේ සමීකරණය තමයි අපිට ඔය ලැබිලා තියෙන්නේ. එහෙනම් 12යි y ඍණ 4යි x ඍණ 15 සමානයි බිඳුව කියලා EF ට එනවා. හරි. දැන් එහෙනම් මේ රේඛාව දන්න හින්දා අපිට මෙහෙම ලියන්න පුළුවන්. C1 වෘත්තයයි මෙන්න මේ රේඛාවයි ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක්. ඒතර එහෙම වෘත්තයක් තමයි මේ තියෙන EF හරහා ගිහිල්ලා ඒ හරහා යන්න ඕනේ කියලා. ඒතර ඒ කියන වෘත්තයේ පරාමිතිය අපිට හොයාගන්න පුළුවන් ඒ හරහා යනවා නම් කියලා අරගෙන. එහෙනම් අපි දැන් මෙහෙම අදමු. එහෙනම් අපි මෙහෙම ලියන්න පුළුවන්. C1 සමානයි බිඳුව හා EF හරහා යන ඕනෑම වෘත්තයක්. වෘත්තයක් අපිට ලියන්න පුළුවන් C1 කියන වෘත්තයේ තියෙන මෙහෙම. x වර්ගයේ ධන y වර්ගයේ ඍණ පහ බෙදීම 2x ඍණ 5යි y බෙදීම 2 ධන 45 බෙදීම 16 ධන ලැම්ඩා වතාවක් 12යි y ඍණ 4යි x ඍණ 15 සමානයි බිඳුවයි කියලා. එතන මේක ලැම්ඩා කියන්නේ පරාමිතිය. ලැම්ඩා පරාමිතිය. හරි. ඒක හොයාගන්න පුළුවන් අපිට. මේක ඒ හරහා යනවා. එහෙනම් මෙය A හරහා යයි නම් අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ AEF හරහා යන වෘත්තයේ සමීකරණය. එහෙනම් ඒක හරහා යනවා නම් අපිට මේ ලක්ෂ්‍ය ආදේශ කරපුවාම මේක තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් x ට 1 y ට 2. x ට 1 දැම්මොත් 1 ධන 2 දාපුවම මෙතන 4 වෙනවා. ඍණ 5 බෙදීම 2 මෙතන 2 දාපුවම කැපිලා කියලා 5ක් එනවා. ධන 45 බෙදීම 16යි. ධන ලැම්ඩා y ට දාන්නේ 2. එතකොට 24යි. මෙතන 1 මෙන්න මෙහෙම එනවා. සමානයි බිඳුවයි කියලා. දැන් අපිට ලැම්ඩා වල උත්තරයක් හොයාගන්න පුළුවන්. දැන් බලමු මොකක්ද එන්නේ කියලා. සුළු කරලා 4යි මෙතන 5යි. එතකොට මේ 5 ඍණ 5 කැපෙනවා. ඊළඟට මෙතන ගත්තොත් මේක 16න් හදාගන්න තමයි ලේසි. 8න් 5කට 40යි. එතකොට 5 බෙදීම 16 කියලා විතරක් එනවා. ලැම්ඩා මෙතන කීයක් එනවද කියලා බලන්න. 24න් 4 කියපුවම 20යි. 20න් 15ක් කියපුවම එතන 5යි. සමානයි බිඳුවයි. මේ කැපිලා යනවා. එහෙනම් ලැම්ඩා වලට එනවා. එහාට දාපුවම ඍණ 16න් 1යි. එහෙනම් අපිට එම නිසා අවශ්‍ය වෘත්තය කියලා දැන් උත්තරේ ලියන්න පුළුවන්. බලමු දීලා තියෙන උත්තරේ මොනවද කියලා. එම නිසා අවශ්‍ය වෘත්තය කොහොමද ලියන්නේ? ලැම්ඩා අගය මෙන්න මෙතන දාන්න. එහෙනම් මොකක්ද එන්නේ? x වර්ගය ධන y වර්ගය
ඍණ 5x බෙදීම 2 ඍණ 5y බෙදීම 2 ධන 45 බෙදීම 16 ලැම්ඩා වලට දාන්නේ ඍණ 16න් 1. තවත් 12y ඍණ 4x ඍණ 15 සමානයි බිඳුව කියලා. එහෙනම් මේක සුළු කරන්න අපිට ලේසි ඔක්කොම 16න් ඉස්සලාම වැඩි කරලා දාන්න. එතකොට එනවා 16x වර්ගය ධන 16y වර්ගය. එතන 16න් වැඩි කරන 8න් වැඩි කරන්නේ. එතකොට 5 වරකට 40x. මෙතනත් ඉන්නේ 5 වරකට 40y. ඊළඟ මෙතන 45යි. එතන එනවා 12y ධන 4x ධන 15 සමානයි බිඳුවයි කියලා. එහෙනම් අපි මේක දැන් සුළු කරමු. 16y වර්ගය x වර්ගය තියෙනවා. ඊට පස්සේ x පද ගත්තොත් මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඍණ 36යි x කියලා එනවා. y ඒවා මෙතනක් තියෙනවා. එතකොට 52ක් එනවා y. ධන මෙතන එනවා 60ක් සමානයි බිඳුවයි. එහෙනම් අපිට මේක දිහා බලපුවම පේනවා මේ ඔක්කොම 4ෙන් බෙදන්න පුළුවන්. එතකොට 4x වර්ගය ධන 4y වර්ගය මෙතන 4 9ක් එනවා. 9x මෙතන එනවා 13y කියලා. මෙතන එනවා 15ක් කියලා. ඒකට තියලා තියෙන උත්තරේ එනවා. එහෙනම් මේක තමයි C2 කියන වෘත්තයේ සමීකරණ. C2 සමානයි මෙන්න මේ වෘත්තය. හරි. දීලා තියෙන උත්තරේ එතකොට ලැබෙනවා. ඒ හින්දා ඔන්න මෙතනට ගම් සම්පූර්ණ වෙනවා කොටස. අන්තිම කොටස මේක කියනවා C1 හා C2 වෘත්තයන්හි ඡේදනය ප්‍රලම්බදයි නිර්ණය කරන්න. එහෙනම් ප්‍රලම්බ වීම සඳහා අවශ්‍යතාවය අපි බලන්න ඕනේ මේකේ හරියනවද කියලා. මොකද්ද අවශ්‍යතාවය? 2යි GG dash තන 2යි FF dash සමානයි C ධන C dash වෙන්න ඕනේ. එතන මෙතන අපිට අදාළ වෘත්ත දෙක තියෙනවා. එකක් තමයි මේ මෙතන තියෙන එක මේ ටික. අනිත් එක තමයි මේ ඇවිල්ලා තියෙන වෘත්තය. එහෙනම් ඔන්න මම මෙතෙන්දී ගන්නවා C1 කියන වෘත්තය සහ C2 කියන වෘත්තය. මේක C1 කියන එක. හරි. එහෙනම් අපි බලමු C1 සමානයි බිඳුව හා C2 සමානයි බිඳුව වෘත්ත ප්‍රලම්බව ඡේදනය වේ නම් මොකද අනිවාර්යෙන් වෙන්න ඕන 2යි G1 G2 ධන 2යි F1 එක සමානයි C1 ධන C2 විය යුතුය. නෑ ඒක හරියනවද කියලා බලමු. එතකොට අපි C1 කියන වෘත්තේවා G1 F1 C1 විදිහට ගත්තොත් මොනවද මේ අගයන් කියලා බලමු. G2 කියන ඒවා මේකේ බලමු. එහෙනම් මේකේ LHS අරගෙන ලියලා බලමු. LHS සහ RHS සමාන වෙනවද කියලා. එහෙනම් 2යි G1. එතකොට මේකේ G1 වෙනුවට තියෙන්නේ මෙතන දෙකේ ලකම අයින් කරපුවම ඍණ පහ බෙදීම 4යි. හරි. ඊළඟට G2 මේ වෘත්තෙන් ගන්න ඕන. එතකොට මෙතන ඍණ 9 බෙදීම 4 එනවා. ඒක තවත් දෙකකින් බෙදන්න ඕනේ. එතකොට ඍණ 9 බෙදීම 16යි ධන 2යි F1. F1 කියන්නේ මෙතනින් ගන්න එක ඍණ පහ බෙදීම 4යි. ඊළඟ මෙතනින් එනවා F2 කියන එක. එහෙනම් ඍණ 13 බෙදීම 4 දෙකෙන් බෙදපුවම 8ක් වෙනවා. ඒ විදිහට මෙතනත් එන්නේ 8 එන්නේ. මෙහෙම එනවා. ඔන්න ඔය විදිහට එනවා. එහෙනම් අපි සුරු කරලා බලමු කීයක් දෙන්නේ කියලා. මේක සුරු කරනකොට මේක මම දෙවරක් 4යි මේකත් කපන්න 4යි. පොදු හරේ 16 තියෙන්නේ 16න් ගමු. මෙතන 4 මෙතන එනවා 45ක් ධන මෙතන එනවා 65. එතකොට එනවා 110යි. බෙදීම 16යි කියලා. එහෙනම් අපි RHS කියන එක තරම් බලමු එක දෙන්නේ කියලා. RHS. C1 ධන C2. දැන් මේක C1 කියලා කියන්නේ 45 බෙදීම 16යි. ධන මෙතන C2 කියන්නේ මොකද්ද කියලා බලුවොත් 15 බෙදීම 4යි. කොහොමද? එතකොට මේක 16 කරන්න 4ෙන් වැඩි කරන්න ඕන. 4ෙන් මේක වැඩි කරපුවාම 60යි 60යි 45යි 105 බෙදීම 16යි. එතකොට මේකයි සමාන නැහැ. එහෙමනම් LHS සමානයි RHS. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේක තෘප්ත කරන්නේ නැහැ. එහෙමනම් මේ වෘත්ත දෙක ප්‍රලම්බව ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් කියන්න පුළුවන් ඒ නිසා C1 සමානයි බිඳුව හා C2 සමානයි බිඳුව වෘත්ත ප්‍රලම්බව ඡේදනය නොවේ. ඔන්න ඔය විදිහට මේ 16 වෙනි ගාන අපිට හදාන්න පුළුවන්.